මේ වීඩියෝ එක YouTube එකට දාන්න චුට්ටක් විතර මට කල් ගියා. මොකද පහුගිය දවස් ටිකේ අසනීප වෙලා හිටපු නිසා මට මේකට වොයිස් කරගන්න බැරුව තමයි හිටියේ. මාව අඳුරන අය නම් දන්නවා මම මේ විදිහට ලංකාවට ගියේ මොකටද කියලා. හැබැයි මම මේක වීඩියෝ එක දාන්නේ මම ලංකාවට ගියේ මොකටද කියලා කියන්න ඕන නිසා නෙමෙයි. මම ගත්ත මෙන්න මේ ලස්සන අත්දැකීම මට මතකයක් විදිහට මගේ YouTube channel එකේ දාලා තියන්න ඕන නිසා. සමහර විට මගේ මේ වීඩියෝ එක දැනටමත් ගොඩාක් දෙනෙක් Facebook එක හරහා දැකලා ඇති. මම මේ පළවෙනි පාරට තමයි ෆස්ට් ක්ලාස් එකක් try කරන්නේ. ඊට කලින් මම කවදාවත්ම ෆස්ට් ක්ලාස් එකක ගිහිල්ලා නැහැ. හදිසියෙම බබාලා දෙන්නවත් දාලා තනියම ලංකාවට යන්න උන නිසා මගේ මහත්තයා මට මේ අවස්ථාව හොඳම විදිහට අරන් දීලා තිබුණා. එයා මට කිව්වා එයාත් කවදාවත් ෆස්ට් ක්ලාස් එකක් try කරලා නැහැ කියලා. ඒ වගේම අපි 4 දෙනාත් එක්කම යනකොට එහෙම try කරන්න පුළුවන් වේද කියලා දන්නෙත් නැහැ කිව්වා. ඒ නිසා එයාට නොලැබුණේ chance එක එයා මට අරන් දුන්නා කියලා තමයි කිව්වේ. ඇත්තටම මේක මට වෙනස්ම අත්දැකීමක් වුණා. ෆ්ලයිට් එකට නැග්ගට පස්සේ මගේ කැබින් එකට ආපු එයාලා මට මුලින්ම ඇරබික් කොෆි එකක් දීලා ඊටත් පස්සේ පිජාම එකක් ස්ලිපර්ස් දෙකක් ඒ වගේ මේවා දාගන්න බෑග් එකකුත් දුන්නා. මේකට නැග්ගට පස්සේ ඉතින් කන්න බොන්නම තමයි තියෙන්නේ. ඊටත් පස්සේ අපිට මෙන්න මේ වගේ පොඩි පවුච් එකක් හම්බ වෙනවා. ඒක ඇතුලේ තව මෙන්න මේ වගේ පොඩි බෑග් එකකුත් තියෙනවා. ඊටත් පස්සේ අර පවුච් එක ඇතුලේ මෙන්න මේ වගේ ඩියෝඩ්‍රන්ට් එකක්. එතකොට අපේ මේකප් බඩ තියෙන තැනට එකතු කරගන්න පුළුවන් විදිහේ මූණ බලන කණ්ණාඩියක් වගේ පොඩි අයිටම්ස් ටිකක් තියෙනවා. අපි ඔක්කොම ලංකාවේ ඉඳන් ඇවිල්ලා තාම මාස 4ක්වත් නැහැනේ. ඒ පාර ලංකාවට යනකොට ගියේ බිස්නස් ක්ලාස්. එතකොටත් මේ වගේම පවුච් එකක් හම්බ වෙනවා. හැබැයි ඒකට වඩා ටිකක් වැඩිපුර දේවල් මේකේ තියෙනවා. මේක ඇතුලේ තව ඩෙන්ටල් කිට් එකක්, ටිෂූස්, පනාවක්, ඉයර් ප්ලග්ස් ඒ වගේම කොණ්ඩ බූලක් පවා තියෙනවා. එමිරේට්ස් කියන්නේ මම කොහොමත් ආසම එයාලයින් එකක්. දන්න කාලේ ඉඳන්ම අපි ලංකාවට යන්න පාවිච්චි කරේ එමිරේට්ස් එයාලයින් එක. ඒ නිසා ඒක ගැන ලොකු විශ්වාසයකුත් හිතේ තියෙනවා. අනිත් එක මෙයාලා මෙතනට එන ඕනම කෙනෙකුට හොඳට සලකනවා. ෆස්ට් ක්ලාස් යන්නේ මම පළවෙනි පාරට කියලා කිව්වට පස්සේ එයාලා තවත් හොඳට හරිම සුවදශීලීව අපේ අත්දැකීම් වලට මතකයන් එකතු කරනවා. මොකද ඉතින් අපි හැමදාම යන පාරට අපිට ෆස්ට් ක්ලාස් එකක යන්න පුළුවන් වේද කියලා දන්නේ නැහැනේ. අපි මේ යන පළවෙනි ගමනින්ම අපිට ලස්සන මතකයන් ගොඩක් ඉතුරු කරන්න තමයි යාලා වුණත් උත්සාහ කරන්නේ. මොකද එතකොට ආයෙ පාරක් අපිට යන්න උනේ නැහැයි කියලා ඒක ගැන දුක් වෙන්න ඕනේ නැහැ. අර පවුච් එක ඇතුලේ තිබ්බ පොඩි පර්ස් එක ඇතුලේ මෙන්න මේ වගේ බොඩි ක්‍රීම්, ෆේස් ක්‍රීම්, ලිප් බාම්, ඒ වගේම මෙන්න මේ වගේ පොඩි පර්ෆියුම් එකකුත් තියෙනවා. ඒව දකින්නකොට ඉතින් හරි ආස හිතෙනවා. කොහොමද ඉතින් ගෑනු ළමයි ඔය වගේ සුකුරුත්තන් වලට ආසයිනේ. කලින් පාර බිස්නස් ක්ලාස් ගිය වෙලෙත් මේ වගේම මේ ටික හම්බුණා. හැබැයි මෙන්න මේ තරම් ලොකු පර්ෆියුම් එකක් හම්බුනේ නැහැ. චූටි එකක් තමයි තිබුණේ. මම ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕන මම ඉතාලියේ ඉඳන් ඩුබායි වලට වෙනකන් ගිය මේ ෆ්ලයිට් එක හරිම විශේෂ ෆ්ලයිට් එකක්. 380 කියන ෆ්ලයිට් එකේ තමයි මම ගියේ. ඒක ඩබල් ෆ්ලයිට් එකක්. ඒ කියන්නේ ඒක තට්ටු දෙකකින් තමයි තියෙන්නේ. ඒ ෆ්ලයිට් එකේ විතරයි මෙන්න මේ වගේ ලොකුවට ලස්සනට බාත්රූම් එක තියෙන්නේ. මෙයාලා ඉතින් මට ඇවිල්ලා කිව්වා මට චේන්ජ් කරගන්න පුළුවන් කියලා ඕන්න. ඉතින් මම බාත්රූම් එකට ගිහිල්ලා මගේ පිජාම එකත් ඇඳගත්තා. මම මෙන්න මේ ෆ්ලයිට් එකේ ටික ෆෝන් එකේ කෙලින් අතර තමයි වීඩියෝ කරේ. ඒ මගේ Facebook page එකේ දාන්න ඕන නිසා. හැබැයි පස්සේ තමයි මට මතක් වුණේ අපරාධි මට මේක හරස් අතරත් වීඩියෝ කරන්න තිබුණා කියලා. එහෙනම් YouTube එකෙන් බලන ඔයාලටත් මේක ලස්සනටම බලා ගන්න පුළුවන් වුණා. මට ඩුබායි ඉඳලා ලංකාවට යන ෆ්ලයිට් එක දැක්කට පස්සේ තමයි ෆ්ලයිට් දෙකේ වෙනස තේරුනේ. අපිට නාන්න ඕනි කියලා හිතලා නෑවොතින් කොණ්ඩේ වේල ගන්න ඩ්‍රයර් එකක්, ඒ වගේම සැනිටරි ටවල්ස්, කොටන් බඩ්ස් මේ හැම දෙයක්ම මෙතන තියෙනවා. ඒ වගේම ෆේස් වොෂ්, බොඩි වොෂ්, ෂැම්පූ මේ දේවලුත් තියෙනවා. කැමති කෙනෙක් ඉන්නවා නම් මම ඉතාලියේ ඉඳන් ඩුබායි වලට වෙනකන් ගියපු මෙන්න මේ විශේෂිත ෆ්ලයිට් එකේ සම්පූර්ණ වීඩියෝ එක මේ නමින්ම තියෙන මගේ Facebook page එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. මම මුලින් මේ ෆ්ලයිට් එකේ වෙනස දන්නේ නැති නිසා තමයි මම ඉතාලියේ ඉඳන් ඩුබායි වලට යනකන් වීඩියෝ ටික කෙලින් අතරත් අරගෙන ඩුබායි ඉඳන් ලංකාවට යන වීඩියෝ එක හරස් අතර ගන්නවා කියලා හිතුවේ. පස්සේ තමයි ඉතින් මම දැනගත්තේ මං ගිහිල්ලා තියෙන්නේ ග්ලේසියන් කෙනෙකුට යන්න බැරි හරිම කලාතුරකින් හම්බෙන ගමනක් කියලා. ඇඳුම් ටික මාරු කරගෙන ආවට පස්සේ මට මගේ කෑම ටික හම්බුණා. මම මුලින් නම් ඉතින් කෑම ගන්නෙ මොනවද කියලා දන්නේ නැති නිසා කල්පනා කර ඉන්නකොට එයාලම කිව්වා එයාලගේ සිග්නේචර් ඩිෂ් එක තියෙනවා ඒක අරන් බලන්න කියලා. මොකද මෙතනට එන ගොඩක් දෙනෙක් ඒක try කරනවා කියලා. කවියාර් කියලා තමයි කිව්වේ. මං ඉතින් ඇත්තටම දන්නේ නැහැ මේ කෑම ටික මෙහෙම ගෙනත් තිබ්බට කොහොමද කන්නේ කියලා. පස්සේ මං එයාලගෙන් ඇහුවා මං කොහොමද දැන් මේක කන්නේ කියලා. මොකද ඉතින් ලැජ්ජාවට ඕක අහන්න නැතුව ඉඳලා හරියටම කන විදිය දන්නේ නැතුව බොරුවට හිතුමන අපිට කාලා වැඩක් නැහැනේ. මට ඕනුණා ඒකේ රස ඒ විදියටම විඳින්න. ඊට පස්සේ එයාලා මට කිව්වා
මේ පාන් වලට මේ වගේ ටික ටික දාගෙන කන්න කියලා. එහෙමත් නැත්නම් මට දීපු ප්ලේට් එකට මේ වලින් ටික ටික දාලා සලාඩ් එකක් වගේ හදාගෙන අර පාන් පෙති වල ගාගෙන කන්න කියලා. එතන චූටියට හදපු රොටි වගේ පාන් වගේකුයි මෙන්න මේ වගේ බිස්කට් එක වගේ පාන් පෙති ටිකකුයි තමයි තිබුණේ. මම මුලින්ම වෙන වෙනම දාගෙන කාලා බැලුවා. ඊටත් පස්සේ ඒ ෆ්ලේවර්ස් මට ලොකුවට හරියන්නේ නැති නිසා මම අර කලින් කිව්වා වගේ සලාඩ් එකක් හදාගෙන කෑවා. පොඩියට කපපු ලූණු කොළ, එතකොට දෙහි කෑල්ලක්, ඒ වගේම බිත්තර සුදු මදේ ග්‍රේට් කරලා වෙනමත්, කහ මදේ ග්‍රේට් කරලා වෙනමත්, ඒ වගේම වයිට් සෝස් එකකුත් තිබුණා. ඊටත් පස්සේ මේ කවියාර් කියන්නේ මෙන්න මේ මාළු බිත්තරයකට කියලා මම පස්සේ තමයි හොයාගත්තේ. මේක කන වෙලාවේදී මම දැනගෙන හිටියේ නැහැ මේ තියෙන්නේ මාළු බිත්තර කියලා. හැබැයි මට ඒකේ හැඩය දැක්කම හිතුණා මේක මාළු බිත්තර වෙන්නේ නැති කියලා. මොකද මම මෙහි දැකලා තියෙනවා චයිනීස් රෙස්ටුරන්ට් වල තියෙන අර තැඹිලි පාට බිත්තර එක. ඉතින් මේක මතක් වෙච්ච නිසා මට හිතුණා අනිවාර්යෙන්ම මේක මාළු බිත්තර වෙන්නේ නැති කියලා. මම මේකෙන් බැහැලා තමයි පස්සේ සර්ච් කරලා බැලුවේ මේ කවියාර් කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම කවියාර් කියන්නේ රතු මුහුදේ ඉන්න මාළුන්ගෙන් ලබා ගන්න මාළු බිත්තර වලට කියලා තමයි තියෙන්නේ. ඊට අමතරව මගේ Facebook page එකට ආපු කමෙන්ට් එකක තිබුණා එයාලා මාළු බිත්තර ටික ගත්තට පස්සේ ඒ මාළුන් ආපහු මුහුදටම නිදහස් කරනවා කියලා. ඇත්තටම මේක මිල අධිකම කෑම වර්ගයක් කියලා තමයි තියෙන්නේ. ඒ වුණාට ඉතින් මට නම් මේකේ රසෙ එච්චර සෙට් උනේ නැහැ. මොකද ඉතින් අපේ දිවට හුරු රසවල් තියෙනවනේ. ඒ නිසා සමහර කෑම හරියටම හරියන්නේ නැහැ. හැබැයි ඉතින් මම මේකේ ගුණාත්මක භාවය දැනගත්තට පස්සේ මට හිතුණා මට අමාරුවෙන් උනත් බිත්තර ටික කාලා ඉවර කරන්න තිබුණා කියලා. මෙන්න මේ විදිහට සලාඩ් එක හදාගත්තට පස්සේ නම් ඒක අර කලින් කෑවට වඩා මට හොඳට කන්න පුළුවන් වුණා. මෙන්න මේ පොඩි වීඩියෝ ක්ලිප්ස් ටික අරන් දුන්නේ එතන හිටපු යා හොස්ටර්ස්ලා. ඉතින් යාලා සැරින් සැරේට ඇවිත් අහනවා වීඩියෝ එකක් ගන්නද, ෆොටෝස් එහෙම ගහන්නද කියලා. මම ඩුබයි එයාපෝට් එකෙන් බැහැලා එමිරේට්ස් ලොන්ච් එක හොයාගෙන ඇවිල්ලා මගේ ෆ්ලයිට් එක තියෙන තැනට අදාළ ගේට් එක ළඟින් මං ඉඳගෙන හිටියා. කලින් ෆ්ලයිට් එකේදී මං ගොඩක් කෑම කාපු නිසා මගේ බඩ හොඳටම පිරීලා තමයි තිබුණේ. ඒ නිසා මං එයාලගේ බලකිරීමටම කපුචීනෝ එකක් විතරක් අරගෙන බිව්වා. මම දැන් ඩුබායි ඉඳන් ලංකාවට යන්න හදන ෆ්ලයිට් එකට තමයි මේ නැග්ගේ. එතනත් ඉතින් මට තියෙන්නේ ෆස්ට් ක්ලාස් සීට් එකක්ම තමයි. මං ඉතින් මගේ සීට් එකට ඇවිල්ලා ෆ්ලයිට් එක යනකන් බලාගෙන හිටියා. නැග්ග වෙලේ ඉඳන් ඉතින් කෑම බීම තමයි හම්බෙන්නේ. මුලින්ම මං ඔරෙන්ජ් ජූස් එකක් තමයි ගත්තේ. ඇත්තටම මං කලින් ෆ්ලයිට් එකේදී හොඳට බඩ පිරෙන කාලා තිබ්බ නිසා මට මුකුත්ම කන්න බොන්න බැරි තත්ත්වයක් තමයි තිබුණේ. හැබැයි මම මෙන්න මේ ඇරබික් කොෆි එකට නම් සෑහෙන කැමති වුණා. ඒක හම්බෙන්නේ රටින්දි එකකුත් එක්කනේ. ඒකට සීනි ඇඩ් කරන්නේ නැතුව හිමීට අර රටින්දි එක කකා බොනකොට අමුතුම ටේස්ට් එකක් තමයි තියෙන්නේ. මං කොහොමත් කෝපි වලට ආස නිසා එක ෆ්ලේවර්ස් වල කොෆි try කරන්න හරි ආසයි. මට ඉතින් මේ ෆ්ලයිට් එකෙනුත් අර කලින් හම්බුණා වගේම පිජාම එකත් එක්ක සෙරපු ජෝඩුවයි මෙන්න මේ බෑග් එකයි හම්බුණා. ඒ බෑග් එක නම් හරිම ලස්සන හොඳ හයිය බෑග් එකක්. අම්මට දීලා එනවා කියලා ඒ වෙලේම හිතාගත්තා. ඉතින් මේ ඇවිල්ලා මගෙන් ඇහුවේ මට ෆ්ලයිට් එකේ යන ගමන් කියවන්න මොන හරි පොතක් ඕනේද කියලා. හැබැයි ඉතින් මම පොතක් අරන් ගිය නිසා මම එයාලට කිව්වා මට එපා මට කියවන්න මල් ළඟ පොතක් තියෙනවා කියලා. ඊට පස්සේ ඉතින් තව ටිකකින් කන්නේ මොනවද කියලා අහගෙන එන නිසා මං කලින්ම මෙනු එක බලලා මං කන්න ඕන දේවල් ටික තීරණය කරගෙන හිටියා. එතකොට මට ආවට පස්සේ කියන්න විතරනේ තියෙන්නේ. කන දේවල් ටික තීරණය කරගත්තට පස්සේ මං ඉතින් හිමීට අර කොෆි එක බිව්වා. ඇත්තට මේකට නම් මම මාරම ආසයි. ඒකේ රස තව වැඩිපුර දැනෙන්නේ අර රටින්දි එකත් එක්ක කකා බොනකොට තමයි. තනියම යනකොට ඉතින් හරි කම්මැලි. අනිත් දවසට නම් ඉතින් පොඩි දෙන්න දෙපැත්තෙන් ඉන්නවනේ. ඒ දෙන්නවත් මතක් වෙනවා. ඒ දෙන්න මොනා කරනවද? මන් නැතුව අඬනවද? මේ දේවල් හිත තමයි ඉතින් මම මේ ගමන ගියේ. ඒ දුකත් එක්කම හිතේ තව පොඩි සතුටකුත් තිබුණා. මට මේ අත්දැකීම ගන්න පුළුවන් වුණ එක ගැන. ෆ්ලයිට් එකේ ඉතින් දැන් යන්න තමයි හදන්නේ. ඒ නිසා සීට් බෙල්ට් එක එහෙම දාගෙන ලෑස්ති වුණා.
ඇත්තටම මට මේ ගමන යනකොට තමයි හිතුනේ ගෑනු ළමයි වෙච්ච අපි ඉඳලා හිටලා හරි මේ වගේ තනියම ගමනක් යන්න ඕනේ කියලා. මම මේ කියන්නේ ෆ්ලයි කරන එක ගැනම නෙමෙයි. අපි එදිනෙදා ජීවිතේ ඉන්නකොට නිකමට තනියම කොෆි ෂොප් එකකට ගිහිල්ලා රෙස්ටොරන්ට් එකකට ගිහිල්ලා අපි මේ මොහොත තනියම විඳින්නත් ඕන. එතකොට ඒකෙන් දැනෙන්නේ වෙනමම එකක්. පොඩි දෙන්න හම්බුනාට පස්සේ මම ඒ දෙන්නත් එක්කම හැමතැනකම ගියා මිසක් කවදාවත් මෙහෙම තනියෙන් ගමනක් ගිහිල්ලා තිබුණේ නැහැ. ඇත්තටම මේ ගමන යනකොට පවා වුණත් මට හිතුනේ මට ඩුබායි එයාපෝට් එකේදී මට හරියට පාර හොයාගන්න පුළුවන් වේද යන්න පුළුවන් වේද කියන බය. මොකද වෙනදට හස්බන්ඩ් එක්ක යනකොට එයාගේ පස්සෙන් ගියා මිසක් මම යන්නේ මොන පැත්තටද හැරෙන්නේ මොන පැත්තෙන්ද ඊළඟට යන්න ඕන කොතරටද කියලාවත් මම බල ගියේ නැහැ. මොකද පොඩි දෙන්නවත් අත් දෙකෙන් අල්ලගෙන මං කරේ එයාගේ පස්සෙන් ගියපු එක. හැබැයි මෙහෙම තනියම යනකොට තමයි තේරුනේ අපි මේ දේවල් ඉගෙන ගන්න ඕන වගේම ඒ වගේ පොඩි වෙනස්කම් අපේ ජීවිතවලටත් ඕනේ කියලා. මං ඉතින් එතනදිත් මගේ පිජාම එක ඇඳගෙන ඇවිල්ලා පොඩ්ඩක් ඇලවෙලා හිටියා. ඊට පස්සේ මෙන්න මේ වගේ ෆෘට් ප්ලේට් එකක් ගෙනත් දුන්නා. ඇත්තටම කන්න හැදුවට ඒ ටික කන්න බෑ, හරිම අමාරුයි. සමහර පළතුරු කෑලි නම් ගොඩක් ඇඹුලයි. ඒ වගේම සීතල නිසා ඒ ටික කටට දාලා හපන්න තරම්වත් බැහැ. හරි අපහසුව තමයි දැනුනේ. මං ඒ නිසා පොඩ්ඩක් කාලා පැත්තකින් තිබ්බා. මේ වෙනකොට මම ලංකාවෙන් බහින්න කිට්ටු කරලා තමයි තිබුණේ. ඉතින් මේ අපිට හම්බෙන්නේ අපේ උදේ කෑම. මං ඉතින් ක්‍රොසන්ට් එකක් තමයි ගත්තේ. මං චුට්ටක් ජනේලේ ඇරලා බැලුවා ලස්සනට අහසෙම පේනවාද කියලා. දවස් ගානේ ලංකාවට ගියත් ඉතින් ඔන්න ඔය කවුළුවෙන් අහස ෆොටෝ එකක් ගැහුවේ නැත්තම් වැඩක් නැහැනේ. ඒ වුණාට ඉතින් මගේ ඇස් දෙකට චුට්ටක් අමාරු නිසා අහසත් පැහැදිලිව හරියට පේනුනේ නැති නිසා මං ආපහු ජනේලේ වැහුවා. තව පොඩ්ඩකින්ම අරිනවා කියලා හිතාගෙන. මට ඉතින් කොච්චර සැප පහසුවට ගියත් මේ වගේ ගමන් යනකොට නිින්ද නම් යන්නේ නැහැ. ෆ්ලයිට් දෙකේදීම නිදා ගන්න try කරා වුණත් එක ෆ්ලයිට් එකකදීවත් නිින්ද ගියේ නැහැ. නිදිමතක් තිබුණට ඇත්තටම මට මේ වාහනවල යනකොට ඒක ෆ්ලයිට් එකක්ද කාර් එකක්ද වෑන් එකක්ද කියන එක අදාළ නැහැ. නිින්ද නම් යන්නේ නැහැ. ඒ නිසා ඉතින් මං ගෙනිච්ච පොත කියවලා මේ වගේ කෑම හම්බෙන පාරට කකා බිවී තමයි මම හිටියේ. ඩුබායි ඉඳන් ලංකාවට යන ෆ්ලයිට් එකේ අපේ රසට මොන හරි අනිවාර්යෙන්ම තියෙනවා කියලා මම දන්නවා. ඉතින් මෙතනදි මම තෝරගත්තේ චිකන් කරි එකත් එක්ක ඉන්දියාප්ප. ඉන්දියාප්ප මෙන්න මේ වගේ පොඩි කරලා තමයි හම්බෙන්නේ. ඒකට උඩින් චිකන් දාලා. හරියට නිකන් ඉන්දියාප්ප කොත්තුවක් වගේ තමයි තියෙන්නේ. හැබැයි ඉතින් මේක අපේ ලංකාවේ රසට තියෙන නිසා ඒක නම් ටිකක් හොඳට කන්න පුළුවන්. ඔන්න කාලා බීලා ඉවර වෙලා මම මගේ ඇඳුනුත් මාරු කරගෙන ආවා. ඊට පස්සේ තමයි මෙන්න මේ ලස්සන අහසේ ෆොටෝස් වීඩියෝස් ගන්න පටන් ගත්තේ. බලන්නකෝ වලාකුළු උඩින් තමයි යන්නේ. උඩිනුත් නෙමෙයි මැද්දෙන් තමයි යන්නේ. උඩිනුත් වලාකුළු යටිනුත් වලාකුළු. මෙහෙම දකිනකොට ඉතින් කාටද ආස හිතෙන්නේ නැත්තේ. දවස් ගානෙම ගියත් ඒකයි මෙන්න මේ අහසේ ෆොටෝස් වීඩියෝස් ගන්න හිතෙන්නේ. මුළු ගැලරියම පිරලා තියෙන්නේ මේ වලින් තමයි. ඔන්න මන් දැන් ලංකාවේ එයාපෝට් එකෙන් බැහැලා තමයි ඉන්නේ. විනාඩියකට හරි ගෙදර යන්න පුළුවන් වෙනවා කියන හැඟීම මෙතනදි දැනෙනකොට මාරම සතුටක් තමයි හිතට දැනෙන්නේ. එයාපෝට් එක ළඟම තිබුණ සැලොන් එකකට අපේ නංගි කලින්ම පේමන්ට් එකක් දාලා තමයි තිබුණේ. මං ගියේ මගේම රටේ අසරණ වෙච්ච ජනතාව වෙනුවෙන් අපේ යුතුයකම ඉටු කරලා එන්න. ඉතින් ජනාධිපති ලේකම් කාර්යාලයට මම ෆ්ලයිට් එකේ ඉඳන් ආපු විදිහටම යන්න බැරි නිසා අපේ නංගි අම්මලා සාරියක් එහෙම මට ලෑස්ති කරලා තමයි තිබුණේ. මේ සාරි බ්ලවුස් එක එහෙම නංගිගේ මෙෂර්මන්ට්ස් වලට තමයි මහලා තිබුණේ. එකම සයිස් එකෙන් නංගි කෙනෙක් ඉන්නේ කී වාසිය අන්න ඒක තමයි. මට හිතුණා ඉතින් චුට්ටක් වැදගත් විදිහට පිළිවෙලකට යන්න සාරියක් හොඳයි කියලා. මෙන්න මේ සැලොන් එකෙන් තමයි මට ලස්සනට සාරිය ඇඳුවේ. එයාලා ලස්සනට මගේ වැඩේ මට කරලා දුන්නා.
ගංවතුර ව්‍යසනයේ හේතුවෙන් අපේම රටේ මගේම අසරණ වෙච්ච මිනිස්සු වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරන්න තනියම මේ විදිහට ලංකාවට ආපු ගමන තමයි ඔයාලා මේ දැක්කේ. ඒ වගේම අසරණ වුණ අයට සිත මාධ්‍ය ජාලය හරහා කරන වැඩසටහනකටත් අපි සම්බන්ධ වෙලා තමයි ආවේ. මේ වෙලාවේදී හැමෝගෙන්ම ඉල්ලන්න තියෙන්නේ අපේ රට වෙනුවෙන් කරන්න පුළුවන් පුංචිම හරි උදව්වක් තියෙනවනම් අපි එකතු වෙලා කරමු. අපේ රට අපිම තමයි ගොඩ ගන්න ඕන. ඒකට අපි අපිට පුළුවන් විදිහට උදව් කරගමු. කොහොම හරි ආයෙ නැගිටිමු. අපි කොහොම හරි දිනමු. රටක් විදිහට ඉස්සරහටම යමු. තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලව ඉක්මනටම හම්බෙන්න එන්නම්. එතකන් ඔයාලට චාෝ. වට ඇතිවෙච්ච ගංවතුර ආපදාව නිසා අවතැන් වූවන්ට මූල්‍යමය ආධාරයක් ලබා දෙන්න තමයි ඉතාලියේ ඉඳලා මම මෙහාට ආවේ. හැමෝගෙම ඉල්ලනවා මේ වෙලාවේ පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ අපේ ලංකාවේ අපේ අසරණ වෙච්ච කට්ටිය වෙනුවෙන් උදව් උපකාර කරන්න කියලා.